ශ්‍රී ලංකාවේ දේශපාලනය කම්පා කළ වෙඩි හඬ ලලිත් ඇතුළත් මුදලි ඝාතනය 1993 අප්‍රේල් මාස 23 වෙනිදා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිදා අමතක නොවන දිනයක්. ඒ සවස කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවති ජනහමුවකට පැමිණි හිටපු අමාත්‍යවරයෙකු සහ ප්‍රබල දේශපාලන නායකයෙකු වූ ලලිත් ඇතුළත් මුදලට තත්පර කිහිපයක් ඇතුළත වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ජනතාව භීතියට පත් වුණා. කෑ ගැසීම්, කලබලය සහ අවුල් සහගත තත්ත්වයන් මැද ශ්‍රී ලංකාවේ දේශපාලනය නැවතත් ලේවලින් පිටුවක් ලියවුණා. නමුත් මේ ඝාතනය කළේ කවුද? එය තනි පුද්ගලයෙකුගේ ප්‍රහාරයක්ද? නැත්නම් ඊට වඩා ගැඹුරු කුමන්ත්‍රණයක් තිබුණාද? අදත් ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නිම වී නැහැ. ඊට පෙර ලලිත් ඇතුළත් මුදලි කවුද කියා බලමු. 1936 නොවැම්බර් 26 වෙනිදා උපත ලැබූ ලලිත් ඇතුළත් මුදලි ශ්‍රී ලංකාවේ ඉතාමත් දක්ෂ නීතිඥයෙකු සහ බුද්ධිමත් දේශපාලඥයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනයට පිවිසියා. 1977 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු ජේ.ආර්. ජයවර්ධන රජයේ වෙළඳ ජාතික ආරක්ෂක සහ අධ්‍යාපනය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් භාරව කටයුතු කළා. විශේෂයෙන්ම 1980 දශකයේ LTT සංවිධානයට එරෙහි ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාව බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. කෙසේ වෙතත් 1991 වසරෙන් පසුව එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමග ඇති වූ දේශපාලන ගැටුම් හේතුවෙන් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණා. පසුව ගාමිණී දිසානායක සමග එක්ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් BUNF පිටවා රජයට ප්‍රබල විපක්ෂ බලවේගයක් බවට පත් වුණා. දැන් අපි යමු 1993 අප්‍රේල් 23 වෙනිදාට. එදින සවස කිරුළපන ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ලලිත් ඇතුළත් මුදලි ජනතාව අමතමින් සිටියා. දේශනය අතරතුර හදිසියෙම වෙඩි හඬක් ඇසුණා. මිනිසුන් බියෙන් දිව ගියා. තවත් සමහරු බිම ඇදන් වැටුණා. ආරක්ෂක නිලධාරීන් මහාම ක්‍රියාත්මක වුණා. තුවාල ලැබූ ලලිත් ඇතුළත් මුදලි රෝහලට රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වුණා. මේ අතර වෙඩි තැබූ බව කියන පුද්ගලයාද ස්ථානයේම මිය ගොස් සිටින බව වාර්තා වුණා. මුලදී බලධාරීන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය LTT සංවිධානය මගින් සිදු කළ ක්‍රියාකාරකමක් බවයි. සිද්ධියෙන් පසු හමු වූ සාක්ෂි සහ එවකට පැවති විමර්ශන අනුව එම මතය ඉදිරිපත් කෙරුණා. නමුත් එතනින් කතාව අවසන් වුණේ නැහැ. සාක්ෂි සම්බන්ධයෙන් ගැටලු පරීක්ෂණ ක්‍රමවේද හා සිද්ධිය පසුබිම් පිළිබඳව සැකමැති වුණා. එම නිසා ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක්ද ඉදිරිපත් කෙරුණා. මෙම සිද්ධිය අදටත් ශ්‍රී ලංකාවේ වඩාත් විවාදාත්මක දේශපාලන ඝාතන වලින් එකක් ලෙස සැලකෙනවා. ලලිත් ඇතුළත් මුදලි මරණයෙන් දින කිහිපයකට පසුව 1993 මැයි මාස 1 වෙනිදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාසද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වෙනවා. සති කිහිපයක් ඇතුළත අප රටේ දේශපාලන නායකයින් දෙදෙනෙකු ඝාතනය වීම සමගම දේශපාලනයට විශාල කම්පනයක් ඇති කරනවා. ඝාතන පිළිබඳ සත්‍ය සම්පූර්ණයෙන් හෙළි වී තිබෙනවාද? නැත්නම් තවමත් නොදන්නා දේවල් තිබෙනවාද? ඔබේ අදහස් කමෙන්ට් එකක් ලෙස එකතු කරන්න. මෙවැනි දේශපාලන ඉතිහාසයේ සිදුවුම් දැන ගැනීමට අපගේ channel එක දැන්ම subscribe කරන්න.